මේ වීඩියෝ බලමු කොහොමද ලූප් එකක් අපි වැඩ කරන්නේ මේ PHP වල කියලා. ළමයි ලූප් එකක් කරගද්දී මේක චුට්ටක් වෙනසක් වෙනවා මේ අර අපි සාමාන්‍යයෙන් කතා කරපු Python loop එකට වඩා. මේක වෙන වැඩේ තමයි අපි සාමාන්‍ය Python code එකේ අර for loop එකේ දාන්න for කියන keyword එකම තමයි පාවිච්චි කරන්නේ. හරිද? පාවිච්චි කරලා වරහණක් දාලා අපි මෙතන දානවා ආරම්භක value එක. උදාහරණයක් මම දාන $sign a සමානයි බිංදුවෙන් පටන් ගන්න. semicolon. බිංදුවෙන් පටන් ගන්න කොච්චරක් යන්න ඕනද කියලා මම දෙන්නේ මෙන්න මේ ඊළඟ අවස්ථාවේ. $sign a කුඩා වෙනතුරු 10ට වඩා. 5ට වඩා දෙමුකෝ. සරල ඉක්මනට අපිට output එක ගන්න බලන්න පුළුවන් නේ. 5ට වඩා print වෙන්න අවශ්‍යයි. print වෙන්න අවශ්‍යයි. දැන් ඉතින් print එකේදී දැන් මේක මම මෙහෙම දැම්මොත් මොකද වෙන්නේ කියලා පුතා බලමු. හරිද? ඔන්න බලන්න. හරිද? කොහොම දැම්මොත් වෙන දේ තමයි සංගල වරහණක් දාන්න ඕන ඇතුළට. මොනවද වෙන්න ඕන කියන කතාව. මම දාන සංගල වරහණ දාලා මම දාන ඇතුළේ මොකද වෙන්නේ කියලා. මම කියන echo කරන්න $sign x sorry a හරිද? දාලා මම මොකද කරේ මෙතන br එකකුත් අපි දාමුකෝ. එතකොට br එකෙන් වෙන්නේ මොකද අපි දන්නවා br එකෙන් දැන්ට වෙන දේ echo කරනවා br tag එක. ඒ කියන්නේ මේකේ output එක ගනිද්දි output අදාළව පොඩි break එකක් පල්ලෙහාන් පාරට එන්න. හරි semicolon එක වැහුවා. දැන් මේකේ output එක අපි ගත්තොත් මෙයා කියන 0 වලින් තමයි පටන් ගන්න තියෙන්නේ. 5ට අඩු නම් print කරන්න කියලා එනවා. මේකේ output එක ගත්තොත් ඔයාලා පේන පල්ලෙහාන් පාරට නිසා බිංදුව ඉවරයක් නැතුව රන් වෙනවා. ඇයි බිංදුවනේ output මේ පටන් ගන්නගේ 5 බිංදුවට කුඩයිද? sorry බිංදුව 5ට වඩා කුඩයිද? ඔව් check කරා. එහෙනම් print කරා break එක. ආයෙ මෙතනට එන්න. බිංදුව 5ට වඩා කුඩයිද? මොකද මේක increment එකක් වෙන්නේ නැහැ. ඔයාලට කැමති නම් මෙතනට මොකද කරන්න පුළුවන්? x සමාන $sign a සමානයි කියලා දාන්න පුළුවන්. හැබැයි එහෙම දාන්නේ මේක while loop එකක් නෙමෙයිනේ. ඔයා මෙතන දානවා මොකක්ද? $sign a plus කියලා දෙකක් දාන්න. හරි. මේ මොකද්ද මම මේ කරේ? හරිද? මේ බලන්න ළමයි. මෙන්න මේකෙන් තියෙනවා අපි කතා කරන චූටි කතන්දර කිහිපයක්. හරිද? කතන්දර කිහිපේ තමයි මම චුට්ටක් මේක මකා ගන්න මේ දාපු කතන්දරේ. හරිද? හරි. මේකෙදි වෙන වැඩේ තමයි ළමයි අපිට සරලව මෙහෙම ගන්න පුළුවන්. හරිද? හිතන්න. මම දානවා මෙහෙම. ඔය $sign a කියලා කියන්නේ එක සමාන වෙනවා $sign a සමානයි $sign a plus 1 කියන එකට. හරිද? ඕකේ සමානයි. ඊට පස්සේ අපි ගත්තොත් තව අපිට ලියන්න මේක දෙකෙන් ඉන්ක්‍රිමන්ට් කරන්න $sign a plus ලකුණ දාලා ඔයාලට සමානයි දෙක දෙන්න පුළුවන්. මේක අපි සාමාන්‍ය Python එකේ කතා කරා. මෙන්න මේක ටිකක් වෙනස්. අපි මෙහෙම කතා කරේ නෑ අරකේ. නේද? හරිද? මේකෙන් අපිට කියන්නේ මොකක්ද? අපිට කියනවා හරිද? පුළුවන්. හරිද? මෙයාගෙන් අපිට කියන්නේ ඔය $sign a a සමානයිලු $sign a plus 2 කියන එකට. හරිද? ඔය කියන්නේ ඔන්න ඔය කතන්දරය. හරිද? මේකෙන් මොකද $sign a plus සමානයි 2. හරිද? ඕකගෙන් තමයි මොකද්ද? අඩු කරන්න තිබ්බත් එච්චරයි. දැන් උදාහරණයක් ගන්න මෙන්න මෙහෙම තියනවා කියලා. $sign a minus minus. මේකෙන් මොකද්ද කියන්නේ? ඕකෙන් කියන්නේ $sign අර plus එකේ අනිත් පැත්ත. ඒට සමානයි $sign a ගෙන් අඩු කරනවා එකක්. කොහොම තමයි සරල කතාව. හරිද? සරලම කියන්නේ. එතකොට අපිට මේකට පාවිච්චි කරන්න පුළුවන් මෙන්න මේ කියන condition semicolon එකක් දාන්න. හරිද? අපිට ඒක පාවිච්චි කරන්න හැකියාව තියෙනවා. හරි මේ තියෙන condition මේව වැදගත් ඈ. මෙන්න මේකේ චුට්ටක් highlight කරලා ලියාගත්තොත් තමයි මම හිතනවා ඔයාලා මේක note එකක් ලියනවා ඇති කියලා. note එකක් දාගන්න. මේ වීඩියෝ එක විතරක් බලලා ඉන්න එපා. note එකක් දාගන්න. ඒකට වැඩි සාර්ථකයි. හරිද? හරි. සරල මොකද මෙන්න මේක තමයි ළමයි අපි සාමාන්‍ය භාවිතා කරන for loop එකේ condition එකේ වැඩ කරන්නේ. හරිද? ඔයාලට කැමති එකක් මෙතන loop එක ඇතුලේ වෙන ඕන දෙයක් දෙන්නත් පුළුවන්. හරිද? මම නම print කරන්න හරි මොකක් කර print කරන්න මේ තමයි අදාළ structure එක for loop එකට අදාළ. සාමාන්‍ය loop එක තමයි මෙතන වෙන එකම වෙනස මොකක්ද ළමයි? පොඩ්ඩක් චුට්ටක් කල්පනා කරලා බලන්න. අපි මේ කරපු හැම කතාවෙම එකම වෙනස තමයි මොකද්ද මේ? අර විචල්ලේ වෙනකොට $sign දාපේ. මේක අයින් කරොත් එහෙම එකෝ වෙනකොට print දැම්මොත් එහෙම $sign අයින් කරොත් එහෙම මොකද ඇත්තට මේ ලියලා තියෙන්නේ? සාමාන්‍ය Python program. සාමාන්‍ය loop එක. හරිද? අර වෙනස කර තියෙන මේක අපි br break එහෙම දාන්න පොඩ්ඩක් වෙනස් විදිහට මේකට අපි අර විදිහේ end එකක් දාලා හදන්නේ නැහැ. හරිද? මේක තමයි සාමාන්‍ය for loop එකේ අපේ කතන්දරය. හරි. ඊළඟට බලමු අපි මොකද්ද ඊළඟට කරන්නේ කියලා. හරිද?